Sir, excuse me. පොඩ මේලේ කතා කරන්න පුළුවන්ද? Okay. සර් මම මේ සැරේ A level වලට physics කරා. මගේ MCQ 22ක් වගේ තමයි තියෙන්නේ. එතකොට මගේ ස්ට්‍රක්චර් එකක් 3ක් වගේ ලිව්වා. essay එකක් වගේ ලියා ගන්න පුළුවන් උනේ. මට essay එකට වගේ යන්න පුළුවන් නේද සර්? මම ගොඩක් ස්ට්‍රෙස් එකකින් ඉන්නේ මේ දවස්වල. ඒකයි සර් පොඩ කියන්න. පුතා මේ ඔයා මේ කියුණි පාරද ලියන්නේ? මගේ first size සර්. අවශ්‍ය ඒකනේ. මෙහෙමයි පුතේ හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ යන සාමාන්‍යයෙන් එක්සැක්ට් දෙන්නේ පුතේ සාමාන්‍යයෙන් 40 උඩ වගේ හරිද? දැන් සාමාන්‍යයෙන් ඔය මේ අවුරුද්දේ ලියන ළමයිගේ ෆිසික්ස් වල ප්‍රතිඵලයත් එක්ක පුතේ සමරියක් අරගෙන ඒ සමරියත් එක්ක බලනවා වැඩිම ලකුණු අඩුම ලකුණු ප්‍රතිශතය අරගෙන පුතේ ඒ ඉන්නේ ළමයිගෙන් ගොඩක් ෆේල් මට්ටමේ ඉන්නවා නම් සාමාන්‍යයෙන් ගොඩක් අඩු වෙන්න පුළුවන්. තේරුණාද? ඒ කියන්නේ අඩු මට්ටමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 35 වගේ රේන්ජ් එකට බහින්නත් පුළුවන්. ඒක පුතේ අපිට කියන්න බෑ. මොම් වෙනවනේ කියන. ඒ කියන්නේ ඒක ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ ඔයා මේ කියුණි පාර දේවල් ලියන්න මගේ first size සර්. අවශ්‍ය ඒක. පුතේ මොකද කියන්නේ මේ ඔයාලට තමයි අවස්ථා දෙකක් තියෙන සයිඩ් එකක් තියෙනවා. ওই සයිඩ් එක හොඳට බලලා ලියන්න. ඒ කියන්නේ හොඳ පන්ති තෝරගෙන ඒ වගේ මහන්සිලා පොඩ පුතේ මෙහෙම දැන් සාමාන්‍ය එක්සෑම් එක ලියනවා කියන්නේ ඔයාලට ඔය ලකුණු මදි වෙන්න එකම හේතුව තමයි පුතේ ඔයාලා ප්‍රැක්ටිකලි පේපර් එක කරලා නැහැ. පේපර් කරා කියලා දැන් සමහර ළමයි කියනවා. අපේ පන්තිවල සමහර ළමයි කියනවා මේ පේපර් කරා කියලා. එයාලා හැබැයි පේපර් කරලා පුතේ ටයිම් එක උරු වෙලා නැහැ. අන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි A level ලියන කාලෙත් අපිට සමහර ටයිම් වැරදුනා. හරිද? ඒ කියන්නේ අපි A level කරද්දී අපි දැනගත්ත පුතේ මේ ටයිම් එකට කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා වෙනම ටයිම් එකක් තියාගෙන ඒ ටයිම් එකට මේ ප්‍රශ්නේ කරන්න ඕනේ. අන්න එතනයි ඒකයි තමයි ඔයාට ওই ටයිම් එක සාමාන්‍යයෙන් ඔයාලා දැනුම තියෙන ළමයි ගොඩක් සෑහෙන ෆේල් වෙන හේතුව තමයි පුතේ. එයාලා කොච්චර දන්නා වුණත් එයාලට ওই තියරි එක ඇප්ලයි කරගන්න මේ කාලය මදි වෙනවා. තේරුණාද? මේ සාමාන්‍ය ලංකාවේ ඇවරේජ් එකේ ෆේල් වෙන ළමයි ගත්තොත් එහෙනම් පුතේ මේ ඔය ෆේල් වෙන ඔක්කොම අදක්ෂ ළමයි නෙමෙයි. හරිද? උතන මීටර් සෙට් එකක් ඉන්නවා. මොකද ඒ කියන්නේ හේතුව පුතේ මේ ඔක්කොම මේ O level හොඳ රිසල්ට් දාලා එනවුන් තමයි මේ මැස් බයෝ කරන්නේ. ඔයා දන්නවද? ඔයාගේ හොඳ රිසල්ට් එකක් වෙන්නේ නැති. දැන් ඒ ඇවරේජ් එකම 150ක් ෆේල් වෙනවා මේ විභාගය. හරිද? ඒකට හේතුව තමයි පුතේ මේ ඔය පේපර් කරලා ටයිම් එකක් නැතිකම. ඉතින් මම සුබ පතන පුතේ ඊළඟ පාර හොඳට කරගන්න. මට ඒ කියන්නේ හරියටම කියන්න බෑ පුතේ එස්සයක් ඒද කියලා. සාමාන්‍යයෙන් ඔයා MCQ 25ක් කරලා ස්ට්‍රක්චර් 4 සාමාන්‍යයෙන් පොඩ ලියාගෙන ගියොත් එහෙම ඒකයි එසේ ඒක ප්‍රශ්න දෙකක් විතර නිකන් ෆුල් කරගෙන ගියොත් අනිවාර්යෙන් ෂුවර් ටක්කෙට මේ S එකක් එනවා. අපි බලමු හොඳ රිසල්ට් එකක් ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි thank you. Thank you. ස්තුතියි. සංකීර්ණ ගණිතය නිර්මාණාත්මක ප්‍රවේශයන් තුළින් සරල බව තහවුරු කර අපේ කාලයේ ඉගෙනීම් ව්‍යාවලිය 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා නව පන්ති ආරම්භය සසංක කරුණාරත්න